ඉරානයේ ඊශ්‍රායලයේ මේ දවස්වල මාර සිද්ධි. මේ සිද්ධි ගැන අපේ කට්ටියගේ විශ්ලේෂණ විග්‍රහයන් ඔට්ටු තැබීම ඕන තරම්. මේ ඔට්ටු තැබීම් විග්‍රහයන් විශ්ලේෂණ ගැනවත් නෙවෙයි අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඉරානය සහ ඊශ්‍රායලයේ ඇති වෙලා තියෙන ගැටුම ඒ වගේම මේකට ඇමරිකානු මැදිහත් වීම කියන මේ දේශපාලනික කාරණා ටික එක තැනකට ගොනු කරලා අරගෙන මේ ලෝකේ තියෙන බල දේශපාලනයේ හැසිරීම පිළිබඳව ඒ වගේ මේ හැසිරීම වල ශ්‍රී ලාංකීය ස්වභාවයන් පිළිබඳව අපි කල්පනා කරන්න පටන් ගත්තා. ඒ නිසා මේ අපි කතා කරන්නේ ඊශ්‍රායලයේ ඉරානය අතර පවතින යුද්ධ ගැන නෙවෙයි. මේක ඇතුළේ තියෙන දේශපාලන කතාව පිළිබඳව. දැන් අපි දන්නවා ඊශ්‍රායලය මේ දවස්වල මේ යුද්ධයට පැටලෙන්න හේතු විදියට කතා කරන දේවල් අතර අපි සාමාන්‍යයෙන් කතා නොකරන තවත් දේවල් ටිකක් පැත්තකින් තියෙනවා. අපි දන්නවා මේ රටවල් දෙක කාලාන්තරයක් තිස්සේ සතුරු රටවල් දෙකක්. ඔවුන් අතර විවිධ ගැටුම් අතීතයේ ඇති වුණා. ඒ වගේම ඉදිරිවාදිකම් තිබුණා. හැබැයි ඇයි මේ වගේ නිශ්චිත මොහොතක මේ වගේ යුද්ධයක් මේ වගේ ගැටුමක් නිර්මාණය වෙන්නේ කියන කාරණාව කතා කරද්දී අපිට ඊශ්‍රායලයේ දේශපාලනයේ දිහාවට හැරිලා බලන්න ඕන මේ මොහොතේ. මේ මොහොතේ ඒ රටේ ඇතුළේ තියෙන දේශපාලනය මොන වගේද? අපි දන්නවා දැන් මේ ඊශ්‍රායලයේ නායකයා නෙතන්යාහු මේ වෙලාවේ Tamanගේ බලය ආරක්ෂා කරගැනීමේ දේශපාලන අර්බුදයක ඉන්නවා. ඒ අර්බුදය දැන් මේ යුද්ධය සහ පසුගිය ගාසා තීරයේ ගැටුම් එක්ක පැත්තකට විසි වුණා. දැන් ওই ගැටුම මතුවෙන අවස්ථාවේ නැත්තම් ගාසා තීරයේ ගැටුම මතුවෙන අවස්ථාවේදී ඇත්තටම නෙතන්යාහු හිටියේ ලොකු බරපතල ගැටලුවක. ඔහුට Tamanගේ බලය අහිමි වුණොතින් ඔහුට සමහරක් විට දඬුවම් හිමි වෙන්න පවා තිබ්බා. නැත්තම් ඔහුට හිරගෙදර ළඟින්න වෙන්න තිබුණා. ඒ වගේ දූෂිත පාලනයක් ඊශ්‍රායලය ඇතුළේ නිර්මාණය වෙලා තිබ්බා. ලොකු විරෝධතාවයක් තිබ්බා. අනාවැකි පළ වෙලා තිබ්බා. මෙතන ගැටලුවක් නිර්මාණය වෙයි කියලා. නමුත් ඔන්න නෙතන්යාහුගේ වාසියට හෝ වාසනාවට මොන හරි දෙයකට හමාස් සංවිධානය ප්‍රහාරයක් දියත් කරා. දැන් මේ ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච ගැටුම මේ දක්වා විවිධ ආකාරයෙන් දිගින් දිගටම අරගෙන යාමේ අවශ්‍යතාවය ඊශ්‍රායලයට නැත්නම් ඊශ්‍රායලයේ වර්තමාන ආණ්ඩුවට තියෙනවා කියන කාරණාව අපි හොඳට මේ දිහා බැලුවොත් පේනවා. දැන් ගාසා තීරයට ගහගෙන ගිහිල්ලා ඒ ගැටුම සැලකිය යුතු මට්ටමකට ඉවර කරගන්නවා. ඒතකොට හිස්බුල්ලාහකට මේ පැත්තෙන් ගහනවා. ඒතකොට හැම තැනම Tamanගේ බලය පතුරලා සැලකිය යුතු ජයග්‍රහණයක් අත්පත් කරගෙන ඉන්න මොහොතක ඊට පස්සේ මේගොල්ලෝ එදිරිවාදිකම් ආරම්භ කරන්නට මුල පුරනවා ඉරානයත් එක්ක. දැන් මේ පහුගිය මාස කිහිපයක ඉන්නවා. ඒතකොට මේ එදිරිවාදිකම හැමදාම තිබ්බ. හැබැයි ඒක ගැටුමක් දක්වා දුරදිග යන විදියට ඒක නිතර ගැටුම පවත්වන විදියට තත්ත්වයන් නිර්මාණය වෙනවා. දැන් මේ තත්ත්වයන් නිර්මාණය වුණාන් පස්සේ අපි මොකද කරන්නේ? ඔට්ටු තියෙනවා. අරයාගේ යුද්ධ හැකියාව බලනවා. මෙයාගේ යුද්ධ හැකියාව බලනවා. ඇමරිකාවෙන් මැදිහත් වෙයිද කියලා කල්පනා කරනවා. රුසියාව මොනවද කියන්නේ කියලා කල්පනා කරනවා. ඒතර ඔය වගේ දේවල් ටිකක් බලලා මේක මතු පිටින් බලලා මේකේ තියෙන ආතල් එක අරගෙන දුකක් තියෙනවා නම් හාවු කියලා අඬලා මේක ඉවර කරගන්නවා. නමුත් මේක ඇතුලේ තියෙන වෙන දේශපාලන කතන්දරයක්. දැන් කොහොම හරි මේ අතර ඇමරිකාවේ පාලකයෙක් බිහි වෙලා ඉන්නවා මේ වෙලාව. ඇමරිකාවේ බිහි වෙලා ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ට්‍රම්ප් කියන්නේ ට්‍රම්ප්ට. ට්‍රම්ප්ගේ මොඩල් එක වෙන කාගෙන්වත් බලලා මෙයා මේ වගේ මොඩල් එකේ මිනිස්සෙක් කියලා කියන්න බෑ. මේ මිනිස්සයාගේ ලොකු ඊගෝ එකක් තියෙනවා. මේ ඊගෝ එක නඩත්තු කරන්න මෙයා ගන්න තීරණ සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් සාමාන්‍යයෙන් පාලකයෙක් රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන ආකාරයට නෙවෙයි මේ ට්‍රම්ප් මේ වෙලාවේ කටයුතු කරන්නේ. දැන් ට්‍රම්ප් බෙන්ජමින් නෙතන්යාහුත් එක්ක බලයට පත් වෙන මොහොතේ එතරම් හිත හොඳ බවක් තිබුණේ නැහැ. නමුත් දැන් මේ බලයට පත් වෙලා මේ සිදුවීම මේ එක්තරා තැනකට ආවට පස්සේ දැන් ට්‍රම්ප් ඊශ්‍රායලයේ පාලකයාට බීබී කියන කතා කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට මේ ට්‍රම්ප්ගේ ඊගෝ එකට අනුව ට්‍රම්ප් පෝෂණය කරන්න ට්‍රම්ප් පොරක් කරන්න මේ පාලකයා සමත් වුණා ඊශ්‍රායලයේ. ඒතකොට ඒ ගහපු තෙල ඒ බෙදපු තෙලේ එක්තරා ප්‍රතිඵලයක් කියලා කියන්න පුළුවන් මේක ඇමරිකානු මැදිහත් වීම. මේ ඇමරිකානු මැදිහත් වීම මේකට වෙන්න තිබ්බ නොවෙන්න තිබ්බ පාලනය වෙනස් වෙලා තිබ්බනම් නැත්තම් මේක තවත් ඇමරිකානුවන්ට මේ තීරණය ගන්න තිබ්බනම් ඊට වඩා වෙනස් වෙන්න තිබ්බා. නමුත් මේ තීරණය දැන් ඇවිල්ලා ඉවරයි. ඇයි ඒක වෙන්නේ? අර එතන බෙදෙන තෙල හින්දා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මම මේ කියන දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. මේක තමයි බල දේශපාලනේ හැසිරෙන මේ වැඩේ
යුක්‍රේන සෙලන්ස්කිට කරගන්න බැරි වුණා. සෙලන්ස්කී ට්‍රම්ප්ට තෙල බෙදුවේ නැහැ. එතකොට ඒ ට්‍රම්ප් පොරක් කියලාක පෙන්නුවේ නැහැ. ට්‍රම්ප් පොරක් කියන එක පෙන්වෙන්න නැතුව ට්‍රම්ප් ඇටැක් කරන්න ගියා. අන්න එහම පැත්තකට විසි වුණා. එතකොට මේ දේශපාලනේ අපි කල්පනා කරාට ලෝක දේශපාලනේ හරියම පිවිතුරුයි මේවා නීති අන්නපනත් මේ හැම දෙයක්ම හිම නෙවෙයි. මේ සියල්ල නිර්මාණය වෙන්නේ මේ මිනිස්සු මත. මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් මත තමයි මේ දේශපාලනයේ සියලු රාමූන් සැකසෙන්නේ පැවැත්ම තීරණය වෙන්නේ. දැන් ඒකට හොඳම අවස්ථාව තමයි ඒක තේරුම් ගන්න මේ මොහොතේ මේ සිද්ධ වෙමින් පවතින ගැටුමේ ස්වභාවය. දැන් ඉරානය අනිත් පැත්තේ ඊරානයේ පැත්තේ තියෙන දේශපාලන මේ විදිහටම තමයි තියෙන්නේ. මොකද ඉරානයේ පැත්තේ සිද්ධ වෙන්නේ දැන් අපි හිතනවා ඉරානයේ තියෙන පාලනයට හැමෝම කැමතියි කියලා. නෑ එහෙම නෙවෙයි. ඉරානයේ මේ වර්තමාන පාලනයට විරුද්ධ පිරිසක් ඉරානයේ ඉන්නවා. මේ පාලන මේ ක්‍රමයට කැමති නැති පිරිසක් ඉන්නවා. සැලකිය යුතු විපක්ෂයක් ඉන්න. හැබැයි ඒගොල්ලන්ට එක එක මතවල ඉන්න පිරිසක් තමයි මෙතන ඉන්නේ. ඒතකොට මේගොල්ලෝ සාමූහික නෑ මේ ආණ්ඩුව පෙරලන්න සාමූහික ශක්තිවන්ත නැහැ මේ ආණ්ඩුව පෙරලන්න තරම් මේ පාලනය මෙතන තමයි තරම් මේ පාලනය ඇතුලේ දේශපාලන බලය විතරක් නෙවෙයි හමුදාමය බලය, කේවල් කිරීමේ බලය, තව ගොඩක් දේවල් එකතු වෙලා දැන් මෙතන තියෙන ලොකු තැනක්. ඒතර මේක පෙරලා දමන්න අතුලේ ඉන්න කණ්ඩායම ශක්තිමත් නෑ. මේ වෙලාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ මේ විපක්ෂයේ බලවත් වෙලා මේ සිරියාවේදී සිද්ධ වුණා වගේ ඉරානෙදිත් ඉරාන පාලනය පෙරලා තමයි කියලා. දැන් ඒකට යා ආරාධනා කරනවා මොකද්ද? ග්‍රේට් ඉරාන් වෙන්න. ඔගොල්ලෝ නැගී සිටින්න වගේ අදහසක්. ඒතර මේක හරි ලස්සන සිදුවීම් පෙළක්. ඒ ඇස්සේ ඉරානයේ සුප්‍රීම ලීඩර් තමන්ගේ අනුප්‍රාප්තිකයන් 3 දෙනෙක්ව නම් කරා. හැමෝම බලාපොරොත්තු වුණා එයාගේ පුතාව නම් කරයි කියලා. ඒ තියාගේ පුතාව නම් කරන්නේ නැහැ. එයා වෙන අනුප්‍රාප්තික 3 දෙනෙක් තමයි නම් කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමෙන් තෝරගන්න පහසු වෙන්න 3 දෙනෙක් ඉදිරිපත් කරලා තියෙනවා මෙයා මැරුණොත් කියන සැකයට. ඒතර එතනදී ඒගොල්ලෝ තමන්ගේ බලය ආරක්ෂා කරගන්න හොඳ උපායක් දානවා. ඒතර මේක හැමතැනම දේශපාලනයේ තියෙන හැමතැනම බලය තියෙන්නේ. හැබැයි ගැටලුව තියෙන්නේ මේ බල සෙල්ලම ඇතුලේ කොච්චර ජීවිත අහිමි වෙනවද? කොච්චර ජීවිත අහිමි වෙලා තියෙනවද? මේක ඉරානයේ ඊශ්‍රායලයේ විතරක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ ඇතුලේ අවුරුදු 30ක් අපි වින්දෙත් එක්තරා බල අරගලයක ප්‍රතිඵලයක් තමයි. ඒ වගේම ලෝක හැම යුද්ධයක් ඇතුළේම මේ අත්විඳින මේ බල අරගල වල ප්‍රතිඵල තමයි. හැබැයි ප්‍රතිඵල වල ඛේද වාචකයේ තියෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. ඒක තමයි ඇත්තටම වේදනාවට කරුණ. නැත්තම් මේක දිහා සමස්තයක් විදියට බලන් ඉන්න මාර ආතල්. හැබැයි ඒ ආතල් කියන්නේ මම කියන්නේ මේ ආතල් එක ඇතුලේ තියෙනවා ලොකු ඛේද වාචකයක්. එහෙනම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සමහරක් විට අපි කිව්ව දේවල් වලට ඔබ එකඟ නොවෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. මේක අපේ අදහස. ස්තුතියි.